හලෝ කට්ටිය කොහමද? අද අපි කරන්න යන්නේ CT100 බයික් එකේ ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසානකම් බලන්න. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යන් වීඩියෝ එකට. දැන් අපි ඉස්සෙල්ලම් බලමු මේකේ ස්ටාර්ට් කරලා කරන්ට් එනවා කියලා ප්ලග් එකට. දැන් අපි බලමු කොයිල් එක පැත්තට ගිහිල්ලා කොයිල් එකේ වයර් ටික චෙක් කරලා බලමු අපි. දැන් කරන්න ඕනේ මෙතන කොයිල් එකේ ඉන්න කොයිල් පැක් ක්ලිප් එක දෙනවනේ. ඒක පන්න ගන්න උතර තියෙන හතෝ පාට වයර් එකක්. ඔය ඉතින් මම දැන් ගහන්න හතෝ පාට වයර් එකට. එතෙන්ද පොඩි වයර් කැල්ලක් ගන්න සුද්ධ කරලා. එතන දැන් අපි වයර් කැල්ල අමුල්ලා බලමු කික් කරලා. දැන් කික් එක ගහන ගමන් ඔතන වයර් එකට ඔය වයර් එක කරනවා වගේ ෂෝට් කරලා බලන්න. දැන් ඔය කික් එක ගහද්දී ඔය ෂෝට් එකෙන් නිකන් පොඩි ගින්දර පාරක් එන්නේ. ඒ කියන්නේ පල්ලෙහා කොයිල් එක හොඳයි කියන එක. ඉතින් දැන් යමු අනිත් වැඩේට. දැන් අපි ආපහු ක්ලිප් එක ගහගමු බයික් එකට. දැන් අපි බලමු CD එක චෙක් කරගන්නත් ඕනේ. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා තව වැඩක් තියෙනවා කරන්න. ඔතන තියෙනවා CD එකේ ක්ලිප් එකේ තියෙනවා කළුයි සුදුයි වයර් එකක්. ඒක අපි දැන් පන්න ගන්න ඕනේ ඒ වයර් එක. දැන් ඔයාලගේ පොඩි ටෙස්ට් එකක් තියෙනවා නම් කමක් නැහැ. නැත්නම් පොඩි කුලක් ගත්තත් කමක් නැහැ. ඒක පන්න ගන්න. ඔය තියෙන්නේ දැන් මම පන්නන්නේ ක්ලිප් එක. කියන හරි මැද තමයි ක්ලිප් එක තියෙන්නේ කළු සුදු වයර් එක. ඒක පන්න ගමු දැන් අපි. දැන් අපි මේ වයර් එක පන්නගෙන දැන් CD එකට එක ප්ලග් කරගමු ප්ලග් ක්ලිප් එක. දැන් අපි බලමු කික් කරලා දැන් කරන්ට් එනවාද කියලා. දැන් කරන්ට් එක එනවා. අපි දැන් ප්ලග් ටොප් එක ගහලා බලමු ස්ටාර්ට් කරලා බයිසිකල් ස්ටාර්ට් වෙනවද කියලා. ඔව් දැන් බයික් එක ස්ටාර්ට් වුණා. දැන් බලමු මොකක්ද මේක අවුල තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් දැන් මේ කළු සුදු වයර් එක පන්නලා අපි ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් වුණා කියන්නේ ඒ කළු සුදු වයර් එක කොහෙන් හරි කැල්ලලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන් ඉතින් දැන් ඒ කියන්නේ ඉස්සරහා මූණෙන් හරි කැඩෙන්නත් පුළුවන්. නැත්නම් පිටිපස්සෙන් කැඩෙන්න පුළුවන්. කොහෙන් හරි කැඩෙන්න පුළුවන්. ඉස්සෙල්ලා මම වගේ අතුරු කට හොඳද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් මේ ඔයගොල්ලන්ගේ යතුරු කටේ වයර් කැල්ල තිබ්බොත් ඒ ප්‍රශ්න වෙනවා. ඉතින් මේ ඒකින් දෙක පොඩ්ඩක් හට බලාගෙන බලන්න ස්ටාර්ට් කරලා බයිසිකලේ. ඉතින් දැන් අපි බලමු මේ වයර් එක කොහොම හරි හොයාගන්න කෙලිස් තැන හදාගන්න. අපි දැන් CD එකකින් පන්න ගත්ත වයර් එක ඒක ආපහු තියුණු විදිහටම හයි කරගන්න. අපි දැන් වයර් ටික චෙක් කරලා බලමු වෙනද මේ කැල්ල තියෙන්නේ කියලා.
ඔව් දැන් මගේ මට ඒ කැඩිච්ච වයර් එක හම්බුණා. දැන් ඉතින් මම ඒක පොඩ්ඩක් ෆික්ස් කරලා ටේප්ස් කරනවා. ඉතින් මේ මට සම්පූර්ණ වීඩියෝ එක ගන්න බැරුණා මේකේ. ඉතින් ඒකට සමා වෙන්න. මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලාගන්න. කළු සුදු වයර් එක ඔයගොල්ලන් පුළුවන් ඔක හොයාගන්න බැරි කමක් නැහැ. කොහෙන්ද කැල්ලා තියෙන්නේ කියලා. හරි ඉතින් මොක්කරි අවුලක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. අතන මම ගිහිල්ලා එන්න. තවත් දවසකින් අපි අලුත් වීඩියෝ එකක් අපි හම්බෙමු.